ආයිබෝවන් හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද මං ඔයාලා එක්ක ෂෙයා කරගන්න යන්නේ හැමෝම හොයන අවුරුද්දකට එකපාරක් විතරක් බලන්න පුළුවන් කඩදොර විහාරය ගැන. නුවරඑළියේ කොත්මලේ තමා කඩදොර විහාරය තියෙන්නේ. මේක අවුරුද්දට එකපාරක් කියන්නේ වියලි කාලගුණය දැඩි වියලි කාලගුණයක් තියදී තමයි අපිට බලන්න පුළුවන්. ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 මැයි මාසේ 4 වෙනිදා තමයි අපිට මේක බලන්න අවස්ථාව හම්බුනේ. ඒ දැඩි වියලි කාලගුණයක් තිබ්බ හින්දා. ඒ වගේම අපිට මේ කඩදොර විහාරේ ඒ බලන්න යන ඒ පාරම තමයි අපිට කොත්මලේ සෑය, එතකොට කොත්මලේ ඩෑම් එක අපිට බලා ගන්න පුළුවන්. අපි ගියේ ඇත්තටම බස් එකේ අපි ගියේ. නුවරඑළියෙන් 8:00ට වගේ යනවා කලපිටිය බස් එක. කලපිටිය බස් එකේ ගිහිල්ලා කොත්මලේ නව නගරෙන් අපි බහින්න ඕනි. බැහැලා මෙන්න මේ මං ඔයාලට පෙන්නන ඡායාරූපේ මෙන්න මේ මාවිල ගම්පල කියන මේ බස් රථය අපිට යන්න පුළුවන්. ඒ වගේම තව පුස්සල්ලාවෙන් ගම්පලෙන් ගොඩක් මාර්ගවලින් අපිට මේ කඩදොර විහාරය බලන්න යන්න පුළුවන්. එතකොට තව මෙතන මම මේ ඕගොල්ලන්ට පෙන්වන්න රූපේ පහළ පාරේ තමයි අපි යන්න ඕනේ. උඩ පාර තව ලන්දන්න පාර අපි යන්න ඕනේ පහළ පාරේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන මේ යුද හමුදා පුහුණු කඳවුර මෙතන බෝඩ් එකක් ගහලා තියෙනවා. මෙතනින් තමයි අපි බහින්න ඕනේ. මෙතනින් බහැලා මේ පහළට මේ ඔන්න මම පෙන්නන මේ පැත්තේ මේ පාර තමයි අපි දැන් ආපු පාර. මෙතන මේ ගේට් එක වගේ තියෙන තැන අපි පල්ලෙහාට යන්න ඕනේ ටිකක් දුර. මේ මාර්ගයේ ඉස්සරහට ගමන් කරාම තමයි අපිට මේ බුදු පිළිම වහන්සේලා නටමුන් අපිට දැක ගන්න හම්බෙන්නේ. ගොඩක් කට්ටිය ළමයි එතකොට වැඩිහිටි අය මේගොල්ලෝ ගොඩ කට්ටියක් ඇවිල්ලා හිටියා බලන්න. ඒ වගේම අපිටත් chance එකක් හම්බුණා ගිය අවුරුද්දේ මේක බලන්න යන්න. අපි ඉතින් ඉස්සරහට බලමු. මම බලද්දි ඔයගලන්ට විස්තර කියාගෙන යන්න. මේක ඇත්තටම යුද හමුදා පුහුණු කඳවුරක්. ඒකේ ඒගොල්ලන්ට පුහුණු වෙන්න ඒ අවශ්‍ය තැන් ස්ථාන ඒගොල්ලෝ හදලා තියෙනවා. හරිම ලස්සන පරිසරයක් මේක. ඔව් නොහොම මේ පාර දිගේ ආවට පස්සේ තමා ඔන්න මෙතනට එන්නේ. මෙන්න අපි ඉස්සල්ලාම දැක්ක දසුන තමයි මේ. අපිටත් හරිම පුදුම හිතුණා. අපිත් පළවෙනි පාර මේ බලන්න ගියේ. ඒ වගේම හරිම ලස්සනයි. ඒ වගේම වතුර සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා. ඒ අඩු වෙච්ච හින්දා තමයි අපිට මේ විදිය මේ කඩදොර විහාරයේ නටමුන් බලා ගන්න පුළුවන් වුණේ. සාමාන්‍යයෙන් මේක වතුර උඩටම පිරෙනවා වැස්ස කාලෙට. මේ දැන් පෙන්නන මේ හැමතැනම වැස්ස කාලෙට වතුරෙන් පිරෙනවා. අපි එදා යද්දි ගොඩ කට්ටියක් ඇවිල්ලා හිටියා මේක බලන්න. ඇත්තටම සුවිශේෂී අවස්ථාවක් අපිටත් මේ හම්බෙච්ච. මේ මම පෙන්නන මේ වියලි කාලගුණයට මේ පොළොව ඉරි තැලිලා තියෙන හැටි. ගොඩක් ඉරි තැලිලා ගිහිල්ලා ඒ තරම් වියලි කාලගුණයක් හින්දා තමයි මේ විදියට මේ වෙලා තියෙන්නේ.
ඇත්තටම මේ පැරණි දේවල් අපිට දකින්න ලැබෙන්නේ හරි කලාතුරකින්. අපි හරි සුවිශේෂී. මේ වගේම ලස්සන වීඩියෝ එකකින් නැවත හමු වෙමු.